මාතලේ දිස්ත්‍රික්කයේ කන්දෙනුවර කියන්නේ මේ දිනවල සීක්‍රයෙන් දියුණු වන සංචාරක කලාපයක්. කන්දෙනුවර සංචාරක කලාපයක් ලෙස දියුණු වීමට එහි භූමියේ පිහිටීම විශේෂයෙන් හේතු වෙනවා. ඒ වටා මේ වන විට සංචාරක කලාප බිහි වී අවසන්. සෙම්බුවත්ත, රිවර්ස්ටන්, කැලෑබොක්ක වගේ සංචාරක කලාප වලට මැදි වෙලා තමයි මේ කන්දෙනුවර පිහිටලා තියෙන්නේ. ඒ නිසා කන්දෙනුවර මේ වන විට දියුණු වෙමින් පවතින නවතම සංචාරක කලාපයක් බවට පත් වෙමින් තිබෙනවා. ඉතින් මේ කන්දෙනුවරට කන්දෙනුවර කියන නම හැදුනේ මාතලේ විජයපාල රජු නිසා. විජයපාල රජතුමාගේ මාලිගාව පිහිටලා තිබුණේ ගොඩපොළ. ගොඩපොළ නුවර තමයි මාතලේ ප්‍රාදේශීය රාජධානිය අගනගරය උනේ. ඉතින් රජු තමාගේ සුව පහසුව ආරක්ෂාව සඳහා ගොඩපොළට නුදුරින් කන්දට වෙන්න පිහිටව ගන්නවා නුවරක් මාලිගාවක් හදනවා. ඒක තමයි කන්දෙනුවර බවට පත් වෙන්නේ. ඉතින් මෙහි මාලිගාවක් තිබුණා කිව්වට කිසිම සඳහනක් නටබුන් ඒ වගේ දෙයක් හොයාගන්න ඉත අසීරුයි. අපේ ජනවහරේ තමයි මේ දේවල් තිබෙන්නේ. නමුත් මේ කන්දෙනුවර එක්තරා ස්ථානයක තිබෙනවා යම්කිසි පෞරාණික වටිනාකමකින් යුත් ශෛලමය නිර්මාණයක්. ඉතින් අපේ පැරැන්නෝ කියන්නේ මේක ඒ කාලේ රජ්ජුරුවෝ නාපු ගලක් කියලා. මේක ටිකක් සලකා බලන්න ඕන හරියට මොකක්ද කියලා අඳුනගන්න අපහසුයි. මේ තමයි ඔබ දකින්නේ මේ ඒ සඳහන් කරන ගල. ඉතින් මෙහි වර්තමානයේ මේ ප්‍රදේශයේ ජනතාව අභිචාර කටයුතු සඳහා පුද පූජා පැවැත්වීම සඳහා මෙතන නිර්මාණය කරගෙන තියෙනවා. මේ ගල උඩ තවත් ගල් තියලා මේ ත්‍රිශූලයක් එහෙම හයි කරලා ඔබ දකිනවා මෙහි දැනටත් මේ පුද පූජා පවත්වලා තියෙනවා. මේ ප්‍රදේශයේ සිංහල දමිළ ජනතාව දෙගොල්ලම මෙතන එක හා සමානව පුද පූජා පවත්වනවා. බාරහාර වෙනවා. මේක අනුහස් ඇති ස්ථානයක් විදිහට තමයි ප්‍රදේශවාසීන් ඉතින් සලකන්නේ. මේ ශෛලමය නිර්මාණය වටා පඳුරු ගැට ගහලා ඒ වගේ මේ ඔබ දකින්නේ මේ ස්ථානයේ දානමාන ආදිය දෙනවා. බිලි පූජා පවත්වනවා. මේ ඔබ දකින්නේ සඳහා ඉදි කරපු తాවකාලික ලිප්. තමන් මොකක් හරි දෙයකට බාරයක් වෙලා ඒ බාරය මේ තමන්ගේ කාර්යය ඉවරුණාට පස්සේ මේ පඳුරු ගැට ගහලා මේ ආකාරයට පඳුරු ගැට ගහලා බාර වෙන්නේ. ඊට පස්සේ කාර්යය ඉෂ්ට සිද්ධ වුණාට පස්සේ මේ ස්ථානේ ඒ තමන් බාර වුණු ආකාරයට කිරි උතුරවලා හෝ බිලි පූජා පවත්වලා හෝ ඒ ආකාරයට බාර ඔප්පු කරනවා. උන් මේ දකින්නවා මේ මෙතන කළු සුරුට්ටුවකුත් දකින්න තිබෙනවා. ඒ කියන්නේ සමහර අභිචාර විධිවල හැටි තමයි ඒ තමන්ගේ බාර ඔප්පු කරන පිළිවෙල. ඉතින් අභිචාර තවමත් අපේ සමාජයේ පවතිනවා. ඒවා ඉතා අනාදිමත් කාලෙක ඉඳන් පැවතගෙන එන දේවල්. ඒවා අපේ සංස්කෘතියේ අංග. ඒවා තවදුරටත් ඉදිරියටත් පවතීවි. කෙසේ හෝ මේ විජයපාල රජතුමා වටා ගෙතුණු ජනප්‍රවාද මේ මාතලේ අවට සෑම ගමකම පාහේ දකින්න පුළුවන්. අදටත් ඒවා පවතිනවා. මේ ග්‍රාම නාම නිර්මාණය වීම ඒ වගේම විවිධ බොහෝ ජනශ්‍රුති පවතිනවා. විජයපාල රජුගේ රසවත් සිදුවීම් ඒ වගේ දේවල් ගොඩක් පවතිනවා. අපි ඉදිරියට ඒවා එකින් එක අපේ මේ ශ්‍රී ලංකාවේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එකෙන් අපේ Facebook page එකෙන් ඒවා එකින් එක අරගෙන එනවා. අපේ channel එක subscribe කරලා අපේ Facebook page එක follow කරලා like කරලා තියාගන්න මේවා. අපි ඉදිරියට ඔබට රසවත් වෘත්තාන්ත ජනප්‍රවාද රැගෙන එනවා. ඉතින් කොහොම හරි කන්දෙනුවර විජයපාල රජුරුවන්ගේ සුව පහසුව තකා ආරක්ෂාව තකා ඉදි කරගත්තා කියන මාලිගාව දැනට මොකුත් දකින්න නැහැ. නමුත් ශෛලමය නිර්මාණයකට සාක්කියකට මේක පමණයි තියෙන්නේ. පැරැන්න නම් කියන්නේ ඉතින් අර කිව්වා වගේ මේක රජුරුව ජල ස්නානය සඳහා පාවිච්චි කරපු ස්ථානයේ තිබූ යම් දෙයක් කියලා. මේ අසලම
තිබෙනවා. දැන් මේවා පෞද්ගලික ඉඩම් නොසිදෙන උල්පතකුත් තියෙනවා මේ අසල. ඉතින් සමහර විට ඒ වගේ යම් සම්බන්ධයක් තියෙන්න ඉඩ තිබෙනවා. මේ කන්දෙනුවර ඉඳන් ගොඩපොළ නුවර දක්වා උමන් මාර්ගයක් තිබූ බවත් පැරැන්නෝ පවසනවා. නමුත් ඒවා එහෙම ගවේෂණය කරලා නැහැ තාම. අපි ඉදිරියට බලමු අපි එකින් එක මේ මාතලේ පුරාවෘත්ත ගවේෂණය කරගෙන යමු. ඉතින් කෙසේ හෝ මේ කන්දෙනුවර විජේපාල රජුගේ නුවරක් තමන්ගේ පහසුව තකා කන්ද උඩ ඉදිකරපු නුවර තමයි කන්දෙනුවර බවට පත් උනේ. ඉතින් මේ අභිචාර විධි ඔබටත් අත්දැක බලන්න පුළුවන්. ආවොත් බලන්න. ඉතින් ඒ වගේ යම් දෙයක් තියෙනවා නැත්තේ නෑ. මට මතක් වෙනවා අපේ විමලරත්න කුමාරගම ශූරින්ගේ අයියනායක කවි පන්තිය. සෙවණැලි අවදි නොවන වැව් ඉවුරු කොනේ කාලේ විසින් හැරුව නුග ගසක බෙනේ මලකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ දෙවියෙකු නැතත් මෙහි බලයක් තිබෙනු දැනේ.